සිංහල අලුත් අවුරුදු කාලෙට හැම ගෙදරකම නැතුවම බැරි කෑමක් තමයි සිංහල අච්චාරුව කියන්නේ. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ සිංහල අච්චාරුව හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් විදියක්. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය කඩෙන්නේ අච්චාරු ගන්නේ. අපි මේ සැරේ ගෙදරම අච්චාරුවක් හදමු. ඔන්න මම අච්චාරුව හදන්න ඕන කරන දේවල් ටික මෙතන ලෑස්ති කරගත්තා. රතු ලුණු, අමු මිරිස්, පැපොල් ගෙඩියක්, කැරට්, බටු, ඒ වගේම අබ විනාකිරි. මේ දේවල් ටික තමයි අපිට ඕන වෙන්නේ අච්චාරු එක හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මං අමු මිරිස් ටික තමයි ලෑස්ති කරගන්නේ. මං අමු මිරිස් ටික හොඳට සෝදලා පිරිසිදු කරලා තෙත මාත්තු කරලායි අරන් තියෙන්නේ. මොකද මේකේ වතුර බින්දුවක්වත් තියාගන්න එපා. මං අමු මිරිස් ටික කපනකොට මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති. අමු මිරිස් කරල දෙකට මැදින් වෙන් වෙන්නේ නැති වෙන්න මැද්දෙන් පොඩි කැපුමක් විතරයි දාගන්න ඕනේ. ඔයාලට මේ පේන විදියටම තමයි කරන්න ඕනේ. ඉතින් දැන් අමු මිරිස් ටිකත් මම ලෑස්ති කරගත්තා. ඒ වගේම රතු ලුණු ටිකත් මම හොඳට පොතු සුද්ධ කරලා මේකෙත් වතුර බින්දුවක්වත් නැති වෙන්න තෙත හින්දලයි අරගෙන තියෙන්නේ. වම්බටු ටිකත් මම සාමාන්‍යයෙන් අපි බටු බදිනකොට කපන්නේ. අන්න ඒ විදිහට තමයි කපාගත්තේ. ඒ වගේම ඕගොල්ලෝ මේක කහලුණු අත ගාලා වම්බටු ටික බැද ගන්න ඕනේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ අබ පේස්ට් එක හදාගන්න. ඉතින් අබ වලට විනාගිරි චුට්ට චුට්ට දාන ගමන් මේක ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට අඹර ගන්න ඕනේ. කඩේ තියෙන අබ ක්‍රීම් එක ගන්නේ නැතුව ඔයාට ගෙදරදීම අබ පේස්ට් එක හදාගන්න පුළුවන් නම් මේකට ගොඩාක් හොඳයි. ඔයාලට පේනවා ඇති මම මෙතනදී හැම දෙයක්ම ලෑස්ති කරගත්තා. රතු ලුණු, අමු මිරිස්, ඒ වගේම කැරටුයි පැපොලුයි මම හීනි ඉරි වගේ වෙන්න තමයි කපාගත්තේ. බටු ටිකත් මම බෙදලා අරගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත අබ පේස්ට් එක. අච්චාරුව හදන්න ගන්න මුට්ටිය මම කලින් හොඳට හොදලා මේක පොඩ්ඩක් අවුවේ තියලා තමයි මම ගත්තේ. ඔයාලත් මේක අවුවේ ටිකක් තියලා හොඳට වේලලා ගන්න. අපි මේ අච්චාරුව හදනකොට භාජනවල වතුර ගාවක් නැති වෙන්න එක හේතුවක් තමයි එහෙම වුණොත් මේ අච්චාරුවේ තිත්ත ගතියක් එනවා. ගොඩාක් අය කියනවා ගෙවල් වල අච්චාරුව හැදුවාම මේක තිත්ත රහක් එනවා කියලා. මේ තිත්ත රහ එන්න හේතුව තමයි අපි වතුර ගාවන එක. ඉතින් මම මේ හදන විදියට අච්චාරුව එක හැදුවොත් ඕගොල්ලෝ ආයෙනම් කවදාවත් අච්චාරුවක් කඩෙන් ගන්නෙ නැති වෙයි. මම දැන් ඇතිලියක් අරගෙන මේ ඇතිලියෙන් භාගයක් වගේ වෙන්න වතුර දාලා මේක ලිපේ තියලා කහ කුඩු චුට්ටක් සහ ලුණු කුඩු තේ හැන්දක් දාලා මේ වතුර එක හොඳට උතුරව ගන්නවා. වතුර එක නටන පදමට වෙනකම්ම උතුරව ගන්න. ඔයාලට පේනවා ඇති දැන් මේ වතුර එක හොඳට උතුරනවා. මම මේ වෙලාවේදී රතු ලුණු ටික එකතු කරගන්නවා. රතු ලුණු ටික වතුර එකට දාපු ගමන්ම අපි ටක් ගාලා මේක භාජනෙන් අයින් කරගන්න ඕනේ. මෙතනදී ඇත්තටම කරන්නේ මේ ලුණු තම්බන එක නෙමෙයි. මේකට කියන්නේ උණුහුම් ගස්සනවා කියලා. ඒ කියන්නේ මේක උණු වතුර එකට දාපු ගමන්ම ටක් ගාලා ආයෙ ගන්න ඕනේ. යාන්තමට අමු ගතිය පොඩ්ඩක් නැති කරන එක විතරයි අපි මේ කරන්නේ. මේක මං අර ගත්ත භාජනෙනුත් තවත් භාජනයකට දානවා. මොකද එතකොට අර වාෂ්ප ගතියත් එක්ක තියෙන වතුර බිඳුවත් පිට වෙනවා. ඔයගලන්ට පේනවා ඇති. දැන් මම මේ විදියටම අර කහලුණු භාජනයේටම කැරට් ටිකත් එකතු කරගන්නවා. කැරට් ටිකත් මම දාපු ගමන්ම ටක් ගාලා ඒකත් අයින් කරගන්නවා. ඊට පස්සේ ඒකත් අර රතු ලුණු තිබුණ භාජනයේටම මම දාගන්නවා. මේකේ තෙත ගතිය පොඩ්ඩක්වත් හිටින්නේ නැහැ. අර වාෂ්පත් එක්කම ඒ වතුර ටික ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට තමයි කරගන්න ඕනේ පැපොල් ටික, ඒ වගේම අමු මිරිස් ටික. ඔයාලට පේනවා ඇති මම දැන් මේ පැපොල් එකත් ඒ විදිහටම අර කහලුණු භාජනයට දාලා ටක් ගාලා අරගත්තා. අමු මිරිස් ටිකත් ඒ විදිහටම කහලුණු වතුරකට දාලා ඉක්මනින් අපි අරගන්නවා. මේක තැම්බෙන එක නෙමෙයි කරන්නේ. මං අර කිව්වා වගේම මේකේ අර අමු ගතිය පොඩ්ඩක් නැති කරන එක විතරයි කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මං අර අවුවේ තියලා ගත්තා කියපු භාජනේ. මේකේ තමයි මම අච්චාරු එක හදන්නේ. මං දැන් අර රතු ලුණුයි කැරටුයි මේ භාජනයට මුලින්ම එකතු කරගන්නවා.
ඊට පස්සේ අමු මිරිස් ටික ඒ වගේම පැපොල් ටිකත් මම එකතු කරගන්නවා. බටු ටිකත් පැදලා ගන්න කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මේ අච්චාරුවට බටු පැදලා දාගන්නවා කියලා. ඇත්තටම අච්චාරුවට මේ විදිහට බටු ටිකක් බෙදලා දාගත්තම අච්චාරුවේ අමුතුම රසක් එනවා. ඔයාලා ගාව තියෙනවා නම් මේකට වියලි මිදි ටිකකුත් එකතු කරගන්න. මම මේකට වියලි මිදි ටිකකුත් එකතු කරගන්නවා. මේක දැම්මම අච්චාරු එක කනකොට පොඩි පැණි රස ගතියකුත් එක්ක හැපෙද්දී ඒකත් වෙනමම රසක්. මේ තියෙන්නේ මම අර කලින් හදාගත්ත අබ පේස්ට් එක. වතුර පොඩ්ඩක්වත් නැති භාජනයකට මේ අබ පේස්ට් එක දාලා ඒකට විනාගිරි ටිකක් එකතු කරගන්න. ඔයගලන්ට පේනවා මම අර අබ පේස්ට් එක තිබුණ භාජනයටම විනාගිරි ටිකක් දාන්නේ. මොකද අබ පේස්ට් එකේ තිබුණ ඒවා ඒ භාජනයේ ගෑවිලා තියෙනවානේ. ඉතින් ඒකට මම විනාගිරි ටික දාලා ඒකත් එක්කමයි මේක කලවම් කරන්නේ. අපි මේ අබ පේස්ට් එක හොඳට පොඩ්ඩක් පිය කරගන්න ඕනේ අච්චාරුවකට දාන්න කලින්. ඔයාලට මේ පේන විදියට විනාගිරි ටිකක් දාලා මේක හොඳට දිය කරගන්න. මම දැන් මේක අර අච්චාරු භාජනයට එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම මේක දැම්මට පස්සේ භාජනයේ පොඩ්ඩක් ඒ අබ පේස්ට් එක ඉතුරු වෙනවානේ. ඉතින් මම තවත් විනාගිරි ටිකක් දාලා ඒ ටිකත් එකතු කරගත්තා. ඉතින් අපි මේ විනාගිරි අබ මිශ්‍රණය දැම්මට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අපි මේක හොඳටම කලවම් කරගත්තේ නැත්නම් අපි මේ දාපු රතු ලූණු, අමු මිරිස්, කැරට් මේ දේවල් අතරට මේ අබ විනාගිරි මිශ්‍රණය යන්නේ නැහැ. එහෙම වුණොත් අච්චාරුව හරියට හැදෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න මේක හොඳට කලවම් කරන්න. ඔයාලට මේ පේන විදිහට ඉතින් දැන් මේක හොඳට කලවම් වෙලා තියෙන්නේ. මම තවත් ටිකක් හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී නම් හොඳ සුවඳක් එනවා. නියම අච්චාරු සුවඳ තමයි එන්නේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ මේ අච්චාරු එක වහගන්න එක. ඔයාලටත් මේ වගේ කඩදාසියක් එහෙම නැත්නම් රෙදි කෑල්ලකින් උනත් මේක වහන්න පුළුවන්. හොඳට පටියක් අරගෙන මේකට හුලං වදින්න නැති වෙන්න ගැට ගහගන්න ඕනේ. ඉතින් මං කිව්වනේ මේ අච්චාරු එක ගොඩ වෙලාවක් තියන්න ඕනේ නැහැ කියලා. මේ විදියට හදන අච්චාරුව ඔයාලට පැය 2-3ක් යනකොට කැමට ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ අච්චාරුවේ නියම රසය වැඩි වෙන්නේ නම් දවසක් දෙකක් ගියාම තමයි. මේ දවස්වල සිංහල අලුත් අවුරුදු කිට්ටු නිසා හැම ගෙදරකම අනිවාර්යෙන්ම අච්චාරුවක් හැදෙනවා ඇති. සමහර වෙලාවට ඔයා අච්චාරුවක් කඩෙන් ගන්න හිතාගෙන ඉන්න ඇති. ඔය අච්චාරුවක් කඩෙන් ගන්න හිතාගෙන හිටියානම් අදම අච්චාරුවක් හදලා බලන්න. ඉතින් ඕගොල්ලෝ මේ විදියට මේ අච්චාරුව හැදුවොත් කවදාවත් ඔයාලට අච්චාරුවේ පදම නම් වරදින්නේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.